නිදහස කියන්නේ මොකක්ද? අපි ඇත්තටම නිදහස්ද? ඒක තමයි. ඔබ ඔබේ ඔපිනියන් වලින් නිදහස්ද? ඔබ තව දුරටත් එක එක පුද්ගලයන් විසින් ඉදිරිපත් කරන මතයන් පසුපස දුව යන පුද්ගලයෙක්ද? නැත්නම් මේ ලෝකයේ තියෙන සියලු දේවල් සම්බන්ධයෙන් ඔබට ඔබේ ඔපිනියන් එකක් තියෙනවා. ස්වාධීන පුද්ගලයෙක් හැටියට ඔබට ඔබේ මතයක් හැම දෙයක් සම්බන්ධයෙන්ම තියෙනවා. මෙන්න මේක තමයි නිදහසේ තියෙන ඇත්තම හරය. නැත්තම් ඇත්තටම ඔබ නිදහස්ද නැද්ද කියන එක තීරණය කරන සාධකය. මෙන්න මේ මානසික තත්වයට මෙන්න මේ මානසික පෞරුෂයට ඔබට එන්න පුළුවන් නම් අන්න එදාට ඔබට බය නැතුව අභිමාණයෙන් කියන්න පුළුවන් ඔබ නිදහස් පුද්ගලයෙක් කියලා. ඒක නිසා ඔබේ දැනුම, ඔබේ අධ්‍යාපනය දියුණු කරගන්න, ඔබේ ස්වාධීනත්වය දියුණු කරගන්න. වෙනත් අයගේ මත පස්සේ එල්ලිලා යනවට වඩා ලොකුයි කියලා හිතන් ඉන්න, ප්‍රසිද්ධයි කියලා හිතන් ඉන්න, පබ්ලික් ෆිගර්ස් කියලා හිතන් ඉන්න, නායකයෝ කියලා හිතන් ඉන්න අයගේ මත කුලියට ගන්න එක පැත්තකට දාලා ඔබ දකින ඔබට පෙනෙන දේවල් සඳහා ඔබේ මතයක්, ඔබේ අදහසක් නිර්මාණය කරගන්න තරම් ශක්තිමත්, මානසිකව ශක්තිමත් පුද්ගලයෙක් බවට පත් වෙනවා. සැබෑ නිදහස් පුද්ගලයන් බවට පත් වෙනවා.